Good evening පොඩ්ඩ හැමෝටම අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ 2023 ගණිතය ප්‍රශ්න පත්‍රයේ 10 වෙනි ගාන. අපි බලමු 10 වෙනි ගාන මොකක්ද තියෙන්නේ කියලා. 10 වෙනි ගානේ තියෙන්නේ මෙන්න මෙහෙම. 0.2 ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවේ සමීකරණය සොයන්න කියලා කියන්නේ. හරි අපි බලමු කොහොමද මේක හොයන්නේ කියලා. සරල රේඛාවේ සමීකරණය තමයි y සමානයි mx ධන c. මෙන්න මේ ආකාරයේ සමීකරණයක් තමයි සරල රේඛාවකට ලැබෙන්නේ. හරි. මේකේ මේ m කියන්නේ අනුක්‍රමණය, c කියන්නේ අන්තක්ඛණ්ඩය. අපිට මේ my cy හොයාගත්තාම මේකේ රේඛාවේ සමීකරණය හොයාගන්න පුළුවන්. m කියන්නේ අනුක්‍රමණයනේ. අනුක්‍රමණය සමාන වෙන්නේ y වෙනස බෙදීම x වෙනසට. මෙතන මේ xy කණ්ඩායමක දීලා තියෙන්නේ. මේ එක්කෙනා x1, මේ එක්කෙනා y1, මේ එක්කෙනා x2, මේ එක්කෙනා y2 කියලා ගමුකෝ. එතකොට මෙතන වෙනස වලට පැහැදිලිව බලා ගන්න පුළුවන්. y2 අඩු කිරීම y1, x2 අඩු කිරීම x1. y2 කියන්නේ මෙතන නම් 5. y1 කියන්නේ 2. 5න් 2ක් අඩු කරනවා. x2 කියන්නේ 1. x1 කියන්නේ බිඳුව. 5න් 2ක් අඩු කරාම 3යි. 1න් බිඳුවක් අඩු කරාම 1යි. ඒ කියන්නේ m අනුක්‍රමණය සමාන වෙනවා 3ට. c හොයාගනිද්දී එක කණ්ඩායමයක් ගන්නවා. 1යි 2යි කියන කණ්ඩායමක ගත්තා. මෙයා x1 මෙයා y1. එතකොට y සමානයි mx ධන c ට මේ ටික දැන් ආදේශ කරනවා. y තියෙන තැනට y1 දා ගන්නවා. m තියෙන තැනට 3 දා ගන්නවා. x තියෙන තැනට x1 දා ගන්නවා. c y1 x1 දැන් ආදේශ කරමු. y1 කියන්නේ 2යි. x1 කියන්නේ බිඳුව. එකතු කිරීම c. එතකොට 2 සමානයි. බිඳුව වරක් 3 බිඳුවයි. c කියන්නේ අන්තක්ඛණ්ඩය. c සමානයි 2යි. දැන් අවසානයට ගන්න පුළුවන් සමීකරණය මොකක්ද කියලා. සමීකරණය y සමානයි mx ධන c ආකාර විය යුතුයිනේ. එහෙනම් y සමානයි m වෙනුවට 3 දැම්මා. c වෙනුවට 2 දැම්මා. ඔන්න අවසාන උත්තරය ආවා. y සමානයි 3x ධන 2 තමයි පිළිතුර. ඒ විදිහට තමයි ඒක හදන්නේ. තවත් මේ වගේ ගැටලුවකින් අපි හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.